ඉතින් ඔයාලට. අද පොඩ්ඩක් ගමන මම ලැබීම් වගේ තමයි පටන් ගත්තේ. මොකද අපි උදේ පාන්දරම වගේ ආවා. ඇවිල්ලා දැන් තමයි පොඩ්ඩක් ටෙස්ට් කරන්න පොඩ්ඩක් දැනකට ආවේ. උදේ පාන්දරම ආපු හින්දා අපි තේ එකක් බොන්න පොඩ්ඩක් නැවතුණා මේ හරියක කඩේක. ඉතින් තේ එක බීලම් අපි තුරු ගමන යනවා. ඉතින් අද ගමට මගේ යාළුවෙක් ඉන්නවා කෝකිල. අපි දැන් කන ගමන් ඉන්නේ. දැන් අපි පොඩ්ඩක් මොනවා හරි කාලා තේ එකක් බීලි තුරු ගමන පටන් ගන්නවා. ඉතින් උදේ පාන්දර ආපු හින්දා ගොඩක් මෙහිතලයි. මට හිතුණා මුලින් තේ එකක් බිවුණා හොඳයි කියලා. මොකද ඇඟත් එතකොට ඇඟට ෆිට් එකක් තියෙනවා. ඉතින් අපි තේ එකක් එහෙම බීලා පොඩ්ඩක් ලැස්ති වුණා. දැන් ඉතින් සුපුරුදුටයි ගමන යන්න ඕන. ඉතින් දැන් අපි මේ ඉන්නේ බෙලිහුල්ලේ. ඉතින් අද ගමන හිතාගෙන ඉන්නේ ඔහිය ගිහිල්ලා ඔහිය හරහා යකා ගැපටිපෙළ ඒ පැත්තට කවර් කරන් තමයි. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා ඔයාලට කියන්න මේ බෙලිහුල්ලේ මේ පැත්තට එනවා නම් මෙන්න මේ කැම කඩේ තියෙනවා කමත කියලා. මේ පැත්තට නම් ඔයාලා අනිවාර්යෙන් මේ කඩෙන් තේ එකක් බීලා මොනවා හරි කාලා යන්න. මේ කස්ටමර් සර්විස් එක හොඳටම හොඳයි. ඉතින් ඔයාලා මේ පැත්තෙන් එනවා නම් අනිවාර්යෙන් මේ කඩේ පැත්තට ඇවිල්ලා යන්න. අපි දැන් යනවා පොඩි දියැලක් බලන්න. එතන කඩේ අයියා කිව්වා එතන දියැලක් තියනවා කියලා. මෙතනින් උඩහට තමයි පාර කිව්වේ. බලමු ගිහිල්ලා. මම නිකෝලා තිරනේ මේ වගේ තැනක් මෙහෙම හම්බ වෙයි කියලා. මේක ඇත්තට ප්ලෑන් කරපු තැනකුත් නෙවෙයි. හිතාගෙන හිටපු තැනකුත් නෙවෙයි. නිකන් අහම්බෙන් සෙට් වෙලා අර අයියා කිව්වා අපිට මං පොඩි ඉතින් හිතුවේ නෑ මෙච්චර ලස්සන තැනක් හම්බ වෙයි කියලා. බලන්න මේක ලස්සන. අපි දැන් ඔහේ පැත්තට යන ගමන් මේ හරියට හොඳට මීදුම් බහලා තියෙන්නේ. හොඳට වගේ ගොඩක් බහලා ඔයාලට පේනව නේද? දැන් ඉන්නේ හල්දුම් මුල්ලේ. හල්දුම් මුල්ලේ මෙතන තියෙන view point එකක්. මම ඔයාලට පෙන්නන්න.
මේ පේනව නේද හතර වටේම වීදුම හොඳටම. මෙතන මීටර් 200ක් ඇහින් වගේ කිසි දෙයක් පේන්නේ නැහැ. මේ පහලත් තනිකරම මීදුම. ඔයාලට වොෂ්රූම් එහෙම යන්න ඕන නම් මේ මෙතන තියෙනවා. එතනින් පල්ලෙහාට යන්න. व्यू पॉइंट के पैथर पट्टा क्यों बना और मीटर दड़ मोड़ रहे देखल नहीं इधर इन हम पेरना और මෙතෙන්ට આવතින් මේ දඬුවම් රෙන්න ගලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඒ උඩ යන්න බෑ හරිද? උඩට යන්න බෑ. ඉතින් ෆොටෝ ගහලා වීඩියෝ කරගන්න පුළුවන්. वाटला बोलो වැඩි හොඳටම පේනවනේ වලට. ඉතින් view එක පේන්නේ නැහැ. මේ ටික තමයි ඉතින් අපිට බලන්න ඕනේ. වලකොඩි මාරු ලස්සනයි. දැන් ඔහි යන ගමන් තාම දැන් අතරමඟ ලස්සන view point එකක් දැක්ක අපි ඒක මෙතෙන්ට ආවේ. මෙතෙන්ට නම් මිදුම ගොඩක් අඩුයි. අපි එතන ගොඩක්ම මිදුම තිබ්බා. මේ හැයිට මිදුම අඩුයි. අඳුරු ගතිය තියෙනවා උඩන්නේ. අඳුරු ගතිය ගොඩක් තියෙයි. තව ටිකක් දුරයි ඔහෙටනේ. තව ටිකක් දුරයි ඔහෙටනේ. පොඩ්ඩක් පහළට ගිහින් බලමු.
Hi, good morning. පහලට දැන් මේ පෙන්න තියෙන්නේ ලංකාවේ සුන්දරම දුම්රිය ස්ථානයක් වෙන ඔහිය දුම්රිය ස්ථානය. ඔයාලා හෝටන් තැන එනවා නම් මෙන්න මේ උඩ පාරෙන් එන්න. පහළ පාරෙන් යන්න එපා. මොකද අපි ඉතර දෙලා පහළ පාරෙන් ගිහිල්ලා පසු උඩ පාරෙන් ගියේ. ඔයාලා මතක ඇතුව හෝටන් තැන එනවා නම් මෙන්න මේ උඩ පාරෙන් එන්න. දැන් යන්නේ යකාගේ පඩියට වැටෙන්න. අපි යකාගේ පඩිවලට යන්න හිතාගෙන හිටියේ. ඒත් ගියේ නෑ වෙලා ප්‍රශ්නක් තියෙන හින්දා. අනිත් එක වලට කියන්න ඕනේ එක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් සල්ලි වල යන්න ඕන. තව ඔයාලට මේ පාර ගැනත් කියන්න ඕන. මේ පාර අඩි පාරක් වගේ තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකෙන් පේනවා පාර ගොඩක් අවුල් කියලා. ඔයාලා බයික් එක වගේ එනවා නම් හරි පරිස්සමට පාරෙන් එන්න. දැන් යන්නේ ඔහේ තියෙන ප්‍රසිද්ධ පාළු ගෙදර බලන්න. දැන් ඔහින්දම් පහලට එනකම එද්දි වැස්සට අහුණා. ඒ නතරමකදී පොඩ්ඩක් අපි වාහනේ නවත්තලා බඩින් ගත්තා. දැන් ඉතින් කකා හිමිට යන්න ඕන පහලට. මම වීඩියෝ එක එන් කරන්න කියලා හැදුවේ. ඔයාලා බලන්න වීඩියෝ එක. වැස්සට අහුනින්දා ගොඩක්ම හීතලයි. ඇඳුම් ඔක්කොම තෙමිලා තියෙන්නේ. අපි ජැකට් ඒව අරගෙන ආවා. ඒ හින්දා ටිකක් හිතලෙන් බේරෙන්න පුළුවන්. ඉතින් මාත් මේ ෆස්ට් ටයිම් ආවේ ඔහියට. යාළුවත් තාම බයික් එක බඩින් කනවා. බලන්න ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේක එන්ජොයි කරයි කියලා. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන්ම ඔහිය බලන්න. මොකද මාර ලස්සනයි මෙහි. වෙනම පරිසර කලාපයක් තියෙන්නේ. දැස්සන ඉතින් කොහොමද බලාපොරොත්තුෙන් එන්න. මොකද අනිවාර්යෙන් වහිනවා. ඉතින් මම තින් නවතින්න කියලා හැදුවේ. මම දිගටම වීඩියෝ අරගෙන ඔයාලා මාත් එක්ක ඉන්න.
එහෙනම් අද දවසට මං යනවා. සුබ දවසක්.